විශේෂිත ඒකක සහිත භෞතික රාශිවල ව්‍යුත්පන්න ඒකක හොයන ගමන් ඉන්නේ. පහුගිය වීඩියෝ එකේදී මට වැරදීමක් වුණා. මෙන්න මෙතන එන්න ඕනි කිලෝග්‍රෑම් මීටර තත්පර වර්ගයට කියලා. ඊළඟට අපි බලමු පීඩනයේ ව්‍යුත්පන්න ඒකක මොනවද කියලා. එයාගේ විශේෂිත ඒකකය පැස්කල්. capital P simple A. හරි. පීඩනය කියන්නේ කාටද කියලා අපි බැලුවොත් එහෙම පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලයට. බලය බෙදීම වර්ගඵලය. හරි. බලයේ ඒකක මොනවාද? කිලෝග්‍රෑම් ms ඍණ 2යි. එයාව අපි වර්ගඵලයේ ඒකක වලින් බෙදමු. හරි. බලයේ ඒකක මොනවාද? ව්‍යුත්පන්න ඒකක මොනවාද? kg ms ඍණ 2යි. වර්ගඵලයේ ඒකක මොනවාද? මීටර් වර්ගය. 1 මීටරයකට 1 මීටරයක් බෙදලා ගියපුවාම ඉතුරු වෙන්නේ කිලෝග්‍රෑම් මීටරයට තත්පර වර්ගයට කියලා. අපි මේ විදිහට ඒකක ලියනකොට විශේෂ රීතියක් අනුගමනය කරනවා. ඒ තමයි මේක රීතියක්. ඒ නිසා සමහර වෙලාවට මේක නිශ්චිතවම පිළි නොපදින අවස්ථා පවතින්න පුළුවන්. මොකද්ද රීතිය? මේ පිටිපස්සෙම තියන්නේ අපි මේ බලය අඩුම කෙනා. මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම් වල තියෙන්නේ 1යි. අපි ඒක නිරූපණය කරන්නේ නැහැ. 1යි. මීටර වල තියෙන්නේ ඍණ 1යි. තත්පර වල ඍණ 2යි. එතකොට කුඩාම සංඛ්‍යාව ඍණ 2 නිසා එයා තමයි පිටිපස්සෙන්ම තියන්නේ. ඊළඟට විශාල සංඛ්‍යාව. විශාලම සංඛ්‍යාව. දර්ශකය අඩුම කෙනා තමයි පිටිපස්සෙන් ඉන්නේ. ඉස්සරහට එනකොට මොකද වෙන්නේ? දර්ශකය එන්න වැඩි වෙන පිළිවෙලට අපි භෞතික රාශි තියෙනවා. හරි. ආයසරයක් අපේ පාඩමට යන්. පීඩනයේ ව්‍යුත්පන්න ඒකක අපි හොයන ගමන් හිටියේ පීඩනයේ ව්‍යුත්පන්න ඒකක එනවා එහෙනම් kg m ඍණ 1යි s ඍණ 2යි කියලා. kg m ඍණ 1යි s ඍණ 2යි. ඊළඟට අපි කාර්ය ඔයාලට වැඩිදුර අධ්‍යයනය කරන්න ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කරපු සම්පත් පොත පාවිච්චි කරන්න පුළුවන්. සවිස්තරව ඒකේ නෝට් එකක් තියෙනවා. ඔයාලට තව දුරටත් අධ්‍යයනය කරන්න මේ පොත කියවන්නත් පුළුවන්. කාර්ය මනින්නේ ජූලය capital J. කාර්ය කියන එක සමාන වෙන්නේ බලය වැඩි කිරීම දුර. නිවැරදිම වචනේ එන්න ඕනේ විස්ථාපනය
හරි. බලය වැඩි කිරීම දුර. මම මෙතනම හදන්න. බලයේ ව්‍යුත්පන්න ඒකක මොනවාද? kg ms ඍණ 2යි. දුර මීටර. මෙයාව සරල කරපුවාම අපිට එනවා කිලෝග්‍රෑම් මීටර ගුණ කිරීම මීටර m වර්ගය s ඍණ 2යි. කිලෝග්‍රෑම් මීටර වර්ග තත්පර වර්ගයට ශක්තිය කාර්ය මේ දෙන්නටම ශක්තිය සහ කාර්ය දෙන්නටම මේක තමයි එන්නේ. හේතුව මොකක්ද කියන එක ඔයාලා දැනටම දන්නවත් ඇති. එහෙම නොදන්නව නම් අපිට ඉස්සරහා පාඩම් වලදී හම්බ වෙනවා. ක්ෂමතාවය. ක්ෂමතාවය කියන්නේ කාටද? ක්ෂමතාවය කියලා කියන්නේ කාර්ය කරන ශීඝ්‍රතාවය. කාර්ය බෙදන්න ඕනේ කාලයෙන්. කාර්යයේ ව්‍යුත්පන්න ඒකක මොනවාද? කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 2යි. කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 2යි. බෙදීම කාලය. මෙයා උඩට යනකොට මොකද්ද වෙන්නේ? ආයෙත් s ඍණ 1ක් එනවා. ඔක්කොම s ඍණ 3යි. කිලෝග්‍රෑම් m වර්ග s ඍණ 3යි. මට අමතක වුණා ක්ෂමතාවයේ විශේෂිත ඒකකය වොට්. කැපිටල් W. වොට්. අපි ඊළඟ වීඩියෝ එකේදී තව ව්‍යුත්පන්න වෙන විශේෂිත ඒකක සහිත භෞතික රාශි කිහිපයක් බලමු.